පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා. සභාව කල්දමන අවස්ථාවේ ප්‍රශ්නය ගරු අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය 2026 ජූලි මාස මුල් සතියේ මිගම බන්ධනාගාරයේ ඇති වූ ගැටුම හේතුවෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව කොපමණද? තුවාල ලැබුණු නිලධාරීන් සංඛ්‍යාව කොපමණද? මේකෙදී විශේෂයෙන් අපේ ගරු අමාත්‍යතුමනි මේ ගැටුම නිසා බන්ධනාගාර නිලධාරීන් මියගිය අය සම්බන්ධව ජනාධිපතිතුමා විසින් දවස් දෙකකට විතර පස්සේ තිබුණා සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේදී උන්ට ලක්ෂ 10 බැගින් දෙනවා කියලා පොරොන්දුක් වුණා. තවමත් මේ ගැන කිසිම වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා කියලා නැහැ. මේ නිලධාරීන් එකතු කරලා දුන්න මුදල් ටික තමයි උන්ට ලැබිලා තිබුණේ. ඒ නිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඒ සම්බන්ධවත් මේ ප්‍රශ්නයත් එක්ක. තුන බන්ධනාගාරවල සේවය කරන නිලධාරීන් අවම පහසුකම් යටතේ ලැබිය යුතු වාර්ෂික දීමනා නිසි පරිදි නොලබා සේවය කරන බව ඔබතුමා දන්නවද කියලා මම එදෙවෙනි ප්‍රශ්නේ විශේෂයෙන්ම අද වෙන විට ඔබතුමා දන්නවා මේ නිලධාරීන්ට සතියේ සමහර දවස්වල දින 3ක් එක දිගට වුන් වැඩ කරන උදේ දවල් රාත්‍රී. ඒ වගේම මූලික පඩිය ඔවුන්ගේ 58000යි ලැබෙන්නේ. ඉතින් විශේෂයෙන් ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටින වැඩ පැඩීමක් අවදානම් දීමනාවක්. ඒ වගේම විශේෂයෙන්ම ඔවුන්ගේ ලබාදීම් සම්බන්ධව ගත්තෙන් පස්සේ ඇත්තටම ඔවුන්ට ලැබෙන තිබෙන සාමාන්‍යයෙන් සපත්තු ටික ඒ වගේම නිල ඇඳුම් ප්‍රමාණය අවුරුදු 3කින් විතර දීලා නැහැ සපත්තු මං හිතන්නේ මේ වගේ ප්‍රශ්න ගණනාවක් ඔවුන්ට තිබෙනවා. ඉතින් මං හිතන්නේ ඔවුන් විශාල අවුලක් ඉන්නේ වගේ විශේෂයෙන් ඔබතුමාට විශේෂයෙන් මතක් කරන්න කැමතියි මේ අය සමහරවිට කිලෝමීටර 150 170 මේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමාට නෙමෙයි ඊට කලින් මාරු කරලා තිබුණා. ඒ නිසා මේ පීඩනය විශාල වශයෙන් උන්ට එල්ල වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඔබතුමාගෙන් මම ගෞරවයෙන් ඉල්ලනවා මේ සම්බන්ධවත් විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන්න කියන කාරණේ. එතකොට ඒ වගේම ඔවුන්ගේ සේවාවන් සඳහා වන අවශ්‍යතා නිසි පරිදි අඛණ්ඩව ලබා දීමට රජය ගෙන ඇති පියවර කුමක්ද කියලා ඊළඟට ප්‍රශ්නේ විශේෂයෙන්ම මේ සම්බන්ධව මම කරුණු කීපයක් මතු කරා. විශේෂයෙන් ඔබතුමාගේ අවධානයට මම යොමු කරන්න කැමතියි. විශේෂයෙන්ම ඔබතුමාගේ ඉල්ලනවා නිලධාරීන්ගේ ඇඳුම්, යුනිෆෝම්, රෙදි, කැප්, තොප්පි, සපත්තු, නිල ලාංඡන අවුරුදු ගණනාවකින් ලැබිලා නැහැ කියන චෝදනාව ඔවුන්ගේ තිබෙනවා. මේ පිළිබඳව හොයා බලන්න කියලා ඔබතුමාගෙන් මම ඉල්ලනවා. ඒ වගේම නිලධාරීන්ගේ නිල නිවාස අද හරක් ගාල් වගේ පත් වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම අවුරුදු ගානකින් ඒවා සකස් කරලා නැහැ. ඔබතුමාගේ පාලන කාලය තුල විතරක් නෙමෙයි කලින් ඉඳලම මේක තිබෙන ප්‍රශ්නයක්. ඒ නිසා මම විශේෂයෙන් ඔබතුමාගෙන් ඉල්ලනවා මේ සම්බන්ධව යම්කිසි විසිට් එකක් මේ සාමාන්‍යයෙන් සියලුම අධිකරණ ඇමතිවරු ඔවුන් වැඩ බාරගත්තයින් පස්සේ මේ ප්‍රදේශ වලට ගිහලා ඒ බන්ධනාගාර වලට ගිහිල්ලා ෆීල්ඩ් විසිට් එකක් කරලා නැත්නම් ලේකම්තුමිය ගිහිල්ලා මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. නමුත් මේ වනතුරු වෙනි තත්ත්වයක් අපි දකින්න ලැබුණේ නැහැ කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ වගේම එකී ගැටුමින් මියගේ රැඳවීම් සංඛ්‍යාව කොපමණද? තුවාල ලැබූ රැඳවියන් කොපමණද? සංඛ්‍යාව කොපමණද? අදාළ ගැටුමට හේතුව කුමක්ද? ඒ වගේම ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවල තොරතුරු ඉදිරිපත් කරන්නේද? මිගම බන්ධනාගාරයේ සිට රැඳවියන් මේ වගේ මාරු කර ඇති බන්ධනාගාර මොනවාද? එම බන්ධනාගාරවල වුන් වදහිංසාවට ලක් කළ බව ඔබතුමා දන්නේද? විශේෂයෙන් මේ සම්බන්ධව මේ චරිත සමරසිංහ මිගම බන්ධනාගාරයෙන් පස්සේ ඔහුව මාරු කරලා යවලා තිබෙනවා. ඔහු මේ විශාල කරුණු ගණනාවක් මේක ඉදිරිපත් කරලා තිබෙනවා. ඔහුට පහර දුන්න අය පිළිබඳව මම මේකේ නම් සඳහන් කරන්න යන්නේ නැහැ. බන්ධනාගාර නිලධාරීන්ගේ නම් සඳහන් කිරීම හොඳ නැති නිසා. නමුත් මේ සම්බන්ධව විශාල ප්‍රශ්න ගණනාවක් සෑම තැනකම තිබුණා. විශේෂයෙන් දුම්බර බන්ධනාගාරයේ ඒ අවුපු තැන්වල විශාල වශයෙන් ඔවුන්ට පහර දුන්නයි කියලා. ඒ වගේම අදාළ ස්ථාන මාරු කිරීම සමග බන්ධනාගාරවල ඉඩ පහසුකම් ගැටලු මතුව ඇති බවත් අවම කාර්ය මණ්ඩලයක් සිටින බැවින් ආරක්ෂා සම්බන්ධ ගැටලු මතුව ඇති බවත් ඔබතුමා දන්නේද? විශේෂයෙන් ඇත්තටම කාර්ය මණ්ඩලයක් විතර ගත්තම නිලධාරීන් 6331ක් ඉන්න ඕනේ. නමුත් ඇත්තටම ඉන්නේ නිලධාරීන් 1635ක් හිඟ තත්ත්වයක් තිබෙනවා. මේකත් එක තමයි ඇත්තටම මේ ප්‍රශ්නය අද බන්ධනාගාර නිලධාරීන්ට ඇතුල්ලා තිබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඔවුන්ට ඒ නිලධාරීන් බඳවගෙන මොකද මේ එක දිගට දවස් 3ක් ගෙදරවත් යන්න බැරුව ඔවුන් උදේ රාත්‍රී දවල් මේ දිගටම වැඩ කිරීම තුළ
සාවුන් විශාල ප්‍රමාණයක් ඇතිදලා එන එකත් එක්ක මං හිතන්නේ විශාල අර්බුදයකට පත් වෙලා තියෙනවා. ඔබතුමා මේක විශේෂයෙන් දන්නවා මම මෙතනදී කියන්න කැමතියි දැන් වැලිකඩ බන්ධනාගාරේ අනුමත ධාරිතාව තියෙන 839යි 3400ක් ඉන්නවා. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරේ 328යි ධාරිතාවේ තිබෙන්නේ 2782ක් ඉන්නවා. මැගසින් බන්ධනාගාරේ 499ක් තමයි ධාරිතාවේ 3046ක් ඉන්නවා. මහර බන්ධනාගාරේ 991යි ධාරිතාවේ 4447ක් ඉන්නවා. බෝගම්බර බන්ධනාගාරේ 799යි 2500කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම විශේෂයෙන්ම අනුරාධපුර 279 ඉන්න ඕනේ 1366ක් ඉන්නවා. ඒ වගේම කළුතර 460යි 2099ක් ඉන්නවා. කුරුවිට බන්ධනාගාරේ 362යි ඉන්න පුළුවන් ප්‍රමාණය 1154ක් ඉන්නවා. යාපනයේ බන්ධනාගාරේ 294යි ඉන්න පුළුවන් 1200ක් ඉන්නවා. වාරියපොළ බන්ධනාගාරේ 418යි ඉන්න ඕනේ 1761ක් ඉන්නවා. ඒ වගේම කෑගල බන්ධනාගාරය ගත්තොත් 136ක කාලයක් තමයි ලැබෙන්නේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. විශාල ප්‍රමාණයක ප්‍රශ්න ගණනාවක් මෙතන ඇතිලා තිබෙනවා. ඒ නිසා ඊළඟට මීගම බන්ධනාගාර සිට ඇන්දියන් මේ වනිට මාරු කර ඇති බන්ධනාගාර මොනවාද? එම බන්ධනාගාර මම මේ කිව්වා 11 වෙනික අදාළ ස්ථාන මාරු කිරීම සමග බන්ධනාගාරවල ඉඩපාසුකම් ගැටලු මතුව ඇති බවත් අවම කාර්ය මණ්ඩලයක් සිටින බැවින් ආරක්ෂාව සම්බන්ධ ගැටලු මතුව ඇති බවත් ඔබතුමා දන්නේද? ඉදිරියේදී බන්ධනාගාරවල ගැටුම් ඇති නොවීමට රජයේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්නේද කියලා මේකෙදි කියනවා. මොකද විශේෂයෙන් මේ සම්බන්ධව දැන් දරන මතය තමයි මේ විපක්ෂය විසින් සංවිධානය කරලා මේ බන්ධනාගාර මේකත් මම විශේෂයෙන් මතු කරන්න කැමතියි. ඔව් ඒ නිසා මේ ක්‍රියාවලිය ගැනත් ඔබතුමාගේ පැහැදිලි කිරීමත් ඉදිරිපත් කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලමින් මගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම අවසන් කරනවා. පිළිතුරු ලබා දීම ගරු හර්ෂන් නානායක්කාර ඇමතුමා. ගරු සභාපතිතුමනි, මෙම ඉදිරිපත් කරපු ප්‍රශ්නවලදී මුලින්ම පැහැදිලි කිරීමක් කරගත්තොත් ඔහු සඳහන් කරන්නට යෙදුණු බන්ධනාගාර තදබදය ගැන මා පිළිගන්නවා. හැබැයි අපේ රජයේ බලයට එනකොටත් මෙතන 29000ක් හිටියා. දැන් 40000ක් ඉන්නවා. එතකොට මේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා පහුගිය අවුරුදු 20ක් තිස්සේ එකම ආණ්ඩුවක්වත් කරපු නැති හින්දා තමයි අද අපි මේ අර්බුදයට මුහුණ දෙන්නේ. ඒක නිසා මේක අපි ආපුවම වුණ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අපි ඒක විසඳිය යුතු බව මම පිළිගන්නවා. උත්තරය. බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව නිලධාරීන් 10ක් මිය ගොස් තිබෙනවා මේ ගමුවේ ගැටලුවේදී. 21 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ඒ වගේම ඔවුන්ට යම් මුදල් ප්‍රමාණයක් දැන් දීලා තිනවා. ඊට අමතරව ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව සේවේදී ජීවිතක්ෂයට පත් වූ තුවාල වූ කට්ටියට වන්දි ගෙවීම් ක්‍රම තිබෙනවා. නමුත් එතනින් එහාට ගිය විශේෂිත තත්ත්වය නිසා එතනින් එහාට ගිය වන්දි මුදල්, ඔවුන්ගේ සුබ සාධන කටයුතු, විශ්‍රාම වැටුප්, ඔවුන් ගත්ත ණය පිළිබඳ ප්‍රශ්න, ඒ වගේම තුවාල වෙච්ච කට්ටියට කොහොමද ගෙවන්නේ, පූර්ණ ආබාධිත කොහොමද ගෙවන්නේ, ඒ නිර්ණායකයන් හදා ගන්න අවශ්‍ය කමිටුව දැන් පත් කරලා තියෙනවා. ඉතා ඉක්මනින් ඔවුන්ට ඒ වන්දි මුදල් ලැබෙනවා එතනින් තීරණය කරාන් පස්සේ. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නය, බන්ධනාගාර සේවය කරන නිලධාරීන් පහසුකම් අඩු බව මා පිළිගන්නවා. හැබැයි ඔවුන්ට නීති අනුකූල ලැබිය යුතු වාර්ෂික දීමනා නිසි ලෙස ලැබෙනවා. හැබැයි ඒ දීමනා ප්‍රමාණවත්ද? උත්තරය නැත යන්නයි. ඒ නිසා මේ නිශ්චිත මොහොතේ ඔවුන්ගේ දීමනාවන් වැඩි කිරීම සම්බන්ධයෙන් වෙනම සාකච්ඡාවක් කරනවා. ඒ වගේම මං හිතන්නේ ප්‍රථම වතාවට මේ බන්ධනාගාර නිලධාරී කියන විදිහට ඔවුන්ට ජනාධිපතිවරයාව කෙලින්ම මුණ ගැසී තමන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාවෙත් විශාල යෝජනාවලියක් ආවා ඔවුන්ට අවශ්‍ය දේවල් සම්බන්ධයෙන්. ඒව සම්පාදනය කරන්න මේ බජට් එක අපි කොහොමද කරන්න කියලා සාකච්ඡා කරමින් පවතිනවා. 4. අපි ගත්තොත් ඔවුන්ගේ සේවාවන් සඳහා අවශ්‍යතා නිසි පරිදි අඛණ්ඩව ලබා දීමට රජය ගෙන ඇති පියවර ගත්තොත් මම අර කලින් කියපේවට අමතරව මේ වනට ලබා දෙන දීමනා, විදුලිය දීමනාව, රාත්‍රී සංචාර දීමනාව, සිරමැදිරි රාත්‍රී රාජකාරී දීමනාව, ආරක්ෂණ රාජකාරී දීමනාව, යහපත් කල්ක්‍රියා දීමනාව, අවදානම් දීමනාව සහ සෞඛ්‍ය ආරක්ෂණ දීමනාව. ඒ වගේම වැලිකඩ, වවුනියාව, අනුරාධපුරයේ, ත්‍රිකුණාමලය, මොණරාගල, පල්ලන්සේන, බූස්ස, මහර, මීගමුව නිලධාරීන් 50ක් බැගින් පහසුකම් සැපිය හැකි බැරක් ඉදිකිරීම ආරම්භ කරලා තිබෙනවා. මීට අමතරව වාහන හිඟේ මගහැරීම සඳහා බස් රථ 40ක්, වෑන් රථ 15ක් මිලදීගෙන තිබෙනවා. මීට අමතරව ඉදිරියේදී කැබ් රථ 10ක් සහ වෑන් රථ 11ක් මිලදී ගන්න නියමිතයි.
ඊට අමතරව ඉඩ පහසුකම් ඇති ස්ථානවල නිලධාරීන් පෙරසවි තාක්ෂණය ඔස්සේ අර්ධ ස්ථාවර බැරක් ඉදිකිරීම ගණන් කඳවා තිබෙනවා. ඒ වගේම දෑසිරි ගරු මන්ත්‍රීතුමා කියන්නට දෙනවා ඔවුන්ගේ නිල් නිවාසවල ගරාවටිච්ච තත්ත්වය මම ගාව මේ ලාත් දත්ත නැතත් ඉතිහාසයේ වෙන් කරපු වැඩිම මුදල අපි බන්ධනාගාරයට වෙන් කරලා තිබෙනවා. නමුත් ඔන්න තාක්ෂණික සහ ඉන්ජිනියර්ස්ලාගේ ගැටලු තියෙනවා වැඩ කරගන්න. ඒව දෙන්නට ඕන මුදල් වල අඩුපාඩුවක් නැහැ. ඒ වගේම විසිට් කරන්න ඕන තැන් මමත් ලේකම්තුමියත් කරනවා. ඊට අමතරව අපි මාසිකව වාර්තා කැඳවීමෙන් මේ සිද්ධි නිරාකරණය කරනවා. ඒ වගේම නිලධාරීන් සඳහා සෞඛ්‍ය සාහන සංවිධානය කිරීම හා බෝ නොවන රෝග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කිරීම වෛද්‍ය අධිකාරිය හරහා සිදු වෙනවා. 2025 වසරේ බස් රථ 40ක් වෑන් රථ 15ක් ගලි බවුසර් 5ක් ට්‍රැක්ටර් 3ක් මිලදීගෙන තිබෙනවා. ඊට අමතරව 2026 වර්ෂයේදී බස් රථ 20ක් වෑන් 11ක් කාර්ය මණ්ඩල කැබර 10ක් ට්‍රැක්ටර් 2ක් මිලදී ගැනීම සඳහා කන්ට්‍රෝලර් ජෙනරල්ගේ නිර්දේශය යොමු කරලා තියෙනවා. බෙක් එක පත් කරලා තිබෙනවා. මේවායි නිලධාරීන්ගේ සුබ සාධනය පිණිස පුහුණු පාසල් ශක්තිමත් කිරීමට බස් රථයක් හා වෑන් රථයක් ලබා දීලා තිබෙනවා. වසර තුල නිලධාරී ධාරිතා ප්‍රවර්ධනයට මිලියන 46ක් වෙන් කරලා තිබෙනවා. නිලධාරීන් සඳහා අවිපුහුණුව ලබා දීමට අවශ්‍ය කටයුතු කරනවා. ආරක්ෂා උපකරණ ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. නිලධාරී ආරක්ෂාව පිණිස බොඩි කැමරා 20ක් මිලදී ගැනීමට මිල ගණන් කැඳවා තිබෙනවා. රෑට් හෙල්මට්, රෑට් බැටන්, රෑට් ෂීල්ඩ් මිලදී ගැනීමට මිලියන 13.7ක් වෙන් කළා මිල ගණන් කැඳවීමට කටයුතු කරලා තිබෙනවා. 5 එකී ගැටුමේ මියගිය රැඳවැන්ගේ සංඛ්‍යාව 22යි. තුවාල ලැබූ රැඳවියන් සංඛ්‍යාව රැඳවියන් 106යි. අදාළ ගැටලුවට හේතුව කුමක්ද? මෙහිදී කලින් සඳහන් කළ පරිදිම කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකදී තමයි මේ දේ සිද්ධ වෙලා තිබෙන්නේ. නමුත් එතනින් එහාට ගිය වෙනත් වරදක් සිදු වෙලා තියෙනවා දෙක සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් වූ ජනාධිපති විමර්ශන කමිටුවෙත් වාර්තාව දැන් ජනාධිපතිවරයා වෙත යොමු කරලා තිබෙනවා. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශන කරමින් යනවා. මේකට එකතු කළා මුත්‍රදොත් ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ තොරතුරු මේ තැන්ට ඉදිරිපත් කරන්න පුළුවන් තත්වයක නැහැ. මක් නිසාද CID එකේ විමර්ශන තාම අවසන් නැහැ. ඒ වගේම මේ වන විට යම් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමුත් තිබෙනවා මේ වරද සම්බන්ධයෙන්. 9 මොවුන් මාරු කර ඇති බන්ධනාගාර ගත්තොත් වැලිකඩ, අනුරාධපුර, වාරියපොළ, යාපනය, බෝගම්බර, මොණරාගල, බූස්ස, කුරුවිට, අඟුණුකොළ පැලැස්ස, පොළොන්නරුව, මඩකලපෝසා, කළුතර, පල්ලන්සේ යන ස්ථානවලට උන්ව විතැන් කරලා තිබෙනවා. එම බන්ධනාගාරවලදී උන් වද හිංසාවට ලක් කළ බව දන්නේ නැහැ. නමුත් ඒ සම්බන්ධයෙන් මුහුණු පොත්වල නොයෙකුත් පැමිණිලි යාසියක් මතුවලා තිබෙනවා. ඒ නිසා අපේ ලේකම්තුමිය විසින් රන්දිවැන්ට පහර දීම සිදුවියක් යන සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් විමර්ශන කමිටුවක් පත් කළා. මේ ගැන අපි සොයා බලනවා. 11 ස්ථාන මාර්ගරීම් සමග බන්ධනාගාරවල ඉඩ පහසුකම් ගැටලු මතුව ඇති බව පිළිගන්නවා. මොකද ඒවත් කලිනුත් ඉඩකඩ අපහසුවෙන් තිබුණේ. ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. මොකද මේ වන විට අපි විශේෂ ආරක්ෂිත විධිවිධාන රාශියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ලැබෙන බුද්ධි තොරතුරු අනුව අවශ්‍ය පියවර අපි ගන්නවා. ඉදිරියේදී බන්ධනාගාරවල ගැටුම් ඇති නොවීම රජය වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්නේද? බන්ධනාගාරවල අතීතයේ ගැටුම් ඇති වුණා. ඉදිරියේත් ඇතිවිය හැකි එක මෙහි විතරක් නෙමෙයි හැමතැනම. අවශ්‍ය වෙන්නේ ඒ ගැටුම් අවම කිරීමත් එම ගැටුමක් ඇති වූ පසු ඉතා ඉක්මනින් කළමනාකරණය කරගෙන ජීවිත හා දේපල ආරක්ෂා කිරීම. ඒ සඳහා වන කැබිනට් කමිටුවක් ගරු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරලා තිබෙනවා ගිය සතියේ. එතරදී ඒ කැබිනට් කමිටුවේ මූලික ඒ සභාපතිත්වය දරන්නේ මම. ආනන්ද විජේපාල මැතිතුමත් ඒකේ ඉන්නවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, ආරක්ෂා අමාත්‍යාංශයේ ලේකම්, මහජනාරක පාලන කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, අධිකරණ ජාතික අමාත්‍යාංශයේ ලේකම්, රජයේ රස පරීක්ෂක, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්, නීතිපති දෙපාර්තමේන්තුව සියලු දෙනාම නියෝජනය කරමින් තමයි ඒ කමිටුව යන්නේ. එහි ප්‍රධාන අරමුණ වෙන්නේ බන්ධනාගාර තදබදින බලපාන හේතු හඳුනාගෙන ඒවා විශ්ලේෂණය කිරීම, රැඳවියන්ගේ නඩු කඩනම් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම, රජයේ රස පරීක්ෂා වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග යෝජනා කිරීම, අප ලබා දීමේ ක්‍රමවේදය, විකල්ප දඩුවම් ක්‍රම සහ ප්‍රජාපාදක පුනරුත්ථාපන ක්‍රමවේද පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම, අවශ්‍ය නීති සංශෝධන සහ පරිපාලන ප්‍රතිසංස්කරණ හඳුනාගෙන යෝජනා කිරීම, බන්ධනාගාර ධාරිතාව සහ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම, නියමිත කාල සීමාව ඇතුළත සිය අවසන් වාර්තාව ගරු ජනාධිපති හා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.